අයිබෝන් ක්‍රීඩාලෝලී මිතුරියනේ. ඉතින් මේ වෙලාවේ වීඩියෝ එකක් හදන්න හිතුණා. ඒක තමයි මතභේදාත්මකව සිද්ධ වෙනවා මේ කාරණාව තුළ විශේෂයෙන්ම IPL තරගාවලියට සම්බන්ධව කල්කටා නයිට් රයිඩර් කණ්ඩායම මෙහෙවන එහෙම නැත්නම් කල්කටා නයිට් රයිඩර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වෙන මුස්තෆිසුර් රහමාන් කියන ක්‍රීඩකයාව IPL තරගාවලියෙන් ඉවත් කරලා තියෙනවා ඒ ඉන්දියානු ක්‍රිකට් මණ්ඩලයට සම්බන්ධ කාරණාවක් මත සහ ගොඩක් දේශපාලනීකරණය සහ ආගමික දේවල්ට සම්බන්ධ. ඉතින් මේ කල්කටා නයිට් රයිඩර් කණ්ඩායම හිමිකරු බවට පත් වෙලා තියෙන්නේ ශාරුක් ඛාන්, අපි හැමෝම දන්න සුපර්ස්ටාර් ශාරුක් ඛාන්. ඉතින් ඔහුගේ සහ මුස්තෆිසුර් රහමාන්ගේ ඍජු සම්බන්ධතාවයක් නැති වුණත් මේක ඉන්දියානු ක්‍රිකට් මණ්ඩලයට සම්බන්ධව ගත්ත තීරණයක්. ඉතින් ඒකට ඒ තීරණයට හේතු කාරණාවල් විදිහට පහුගිය කාල සීමාව තුළදී සිදුවෙච්ච යම් දේශපාලනය සහ ආගමික දේවල් තමයි ඇත්තටම නිරූපණය වෙලා තියෙන්නේ, නැත්නම් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් සමස්තයක් විදිහට මුස්තෆිසුර් රහමාන්ට IPL තරගාවලිය අහිමි වෙනවා. එයාලට එහෙම නැත්නම් එයාට අයින් වෙන්න කියලා තියෙනවා. ඉතින් ඒ වෙනුවට බංග්ලාදේශය ගත්ත තීරණය තමයි IPL තරගාවලිය මේ බංග්ලාදේශය තුළ විකාශය කරන්නේ නැහැ. ඉතින් ඒක රූපවාහිනී වැඩසටහනක් විකාශය නොකිරීම නිසා ලොකු පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන් IPL එකට. ඉතින් නමුත් අවාසනාවට එහෙම දේවල් තමයි දැන් මේ වෙනකොට තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ නිසා බොහෝ විට යම් කාරණාවල් මත ලෝකෝසනාන තරගාවලදී ගොඩක් වෙලාවට බංග්ලාදේශය සහ ඉන්දියාව අතර තරගවලදී ඒක ලංකාවට ගොඩක් බලපාන්න පුළුවන් කාරණාවක්. ඉතින් දැනට මෙච්චරයි. හැමෝටම ජය වේවා. කැමති නම් ලයික් එකක් දාන්න.